වගේම අපි හැමෝම try කරනවා. ඉතින් මේක ගැන කිව්වොත් මේක පොඩි බබාලට ඕන එකක් තමයි. පොඩි බබාලා වෙනුවෙන් කරපු ඉවෙන්ට් එකක්. ඉතින් අපි බලමු එයාගේ goodies bag එකේ තිබ්බේ මොනවද කියලා. Come Adrian! Hurry up Adrian! එන හැමෝටම සර්ටිෆිකට් එකයි මෙඩල් එකකුයි දෙනවා. මේක මොටිවේෂන් එකක් තමයි දෙන්නේ බබාලට. Hello, welcome to Pavanian Fam YouTube channel. ඉතින් අදත් අපි තවත් එක එපිසෝඩ් එකක් අරගෙන ආවා. මේ හැමදේම වෙන්නේ අපේ usual ගෙවන week එක අතරතුර තමයි. බබාලගේ events එනවා, අපේ events දෙනවා. ඉතින් මේ හැමදේම balance කරගෙන යන්න ඔයාලා වගේම අපි හැමෝම try කරනවා. ඉතින් මේක ගැන කිව්වොත් මේක පොඩි බබාලට ඕන එකක් තමයි. පොඩි බබාලා වෙනුවෙන් කරපු ඉවෙන්ට් එකක්. ඉතින් ඒක බබාලගේ personality development ඒ විදිය පැත්තට හොඳ හින්දා හස්බන්ඩ්ුයි මා හිතුවා එයාගේ age එකේ කාලේ ඉඳලම දාන්න. ඉතින් last year තමයි Adrian පටන් ගත්තේ. අපි බලමු ඉතින් මේ chapter එකේ අපි මොනවද ගේන්නේ කියලා. අපි බබාලව රෙජිස්ටර් කරාට පස්සේ ඉවෙන්ට් එක තියෙන දවසට ඉස්සරින්දා අපිට ඉන්ෆර්මේෂන් ඔක්කොම තියෙනවා එයාලගේ goodies bag එකයි t-shirt එකයි කලෙක්ට් කරගන්න කියලා. ඉතින් මම ඔයාලට ඉවෙන්ට් එක ගැන කිව්වේ නෑනේ. මේ තමයි Iron Kids. Iron Kids වල splash and dash. Adrian ලගේ age එකට තියෙන splash and dash තමයි. ඉතින් අපි බලමු එයාගේ goodies bag එකේ තිබ්බේ මොනවද කියලා. පොඩි දේවල් තමයි බබාලගේ goodies bag එකේ තිබුණේ මේ event එක දවසේ ඉස්සරින්දා. swimming මුලින්ම තිබිච්ච හින්දා අපි swimming suit එක දාලා ඒක උඩින් t-shirt එක දාගෙන තමයි ගියේ. මේ පාර t-shirt official color එක light blue. ඉතින් ඔය විදියට තමයි event එක පටන් ගත්තේ. This is Iron Kid 2026. Come Adrian! Hurry up Adrian! Go boys! Go! Go Everett! Go Adrian! Go! ඉතින් ඔය විදියට splash 50 meters and dash 550 meters ඉවර කරලා එන හැමෝටම certificate එකයි medal එකකුයි දෙනවා. මේක motivation එකක් තමයි දෙන්නේ බබාලට boost එකක් වගේ. Iron Man වලට කවදා හරි යාලා participate කරනෝනේ. යාලට gut feeling එකක් තමයි දෙන්නේ. ඉතින් ඔය විදියට තමයි Iron Kids event එක ඉවර වුණේ. This is a really short video and hope you guys enjoy it. And අපි බලමු ඊළඟ වීඩියෝ එකේ අපි මොනවද ගේන්නේ කියලා. ඉතින් එතකන් ඔයාලට නිව්සීලන්ත ගැන මොනවා හරි දැනගන්න තියෙනම් කමෙන්ට් කරන්න. Subscribe us and thank you for all the love.